Hi guys, ඉතින් ඔයාලට කොහොමද? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් ඔයාලත් මේ දවස්වල ගොඩක් හොඳින් ඇති කියලා තමයි මම හිතන්නේ. අද මගෙත් එක්ක යමු පොඩි තැනකට. අද මම යනවා මගේ eyebrows හදන්න. එවද යන්න මගෙත් එක්ක. ඔයාලා හැමෝම දන්න තැනකට තමයි අද මම යන්නේ. ප්‍රසිද්ධ තැනකට. ඒ තමයි නිශා මහා සලෝන් මහරගම. ඉතින් එන්නකෝ යන්න. ඔයාලා දකින්නේ නිශා සලෝන් එක ඇතුළ. ඉතින් මේ සලෝන් එකේ ඇතුළ හරිම ලස්සනයි. මොකද පික්චර්ස් ඩෙකොරේෂන් වලින් මේක ඇතුළ පිරීලා තියෙන්නේ. හරිම ඇහැට ප්‍රියමනාප තැනක් තමයි. ආවහම ආසයි වැඩක් කරගෙන යන්න. ඉතින් මට වීඩියෝ එක කරන්නත් ආස හිතුනේ මේ නිසා. මොකද ඇතුළ පෙන්නන්න ආස හිතුණා. හරිම ලස්සනට හදලා තියෙන නිසා. ඉතින් ඔයාලා ටිකක් බලා ගන්න ඔයාලටත් ආස හිතෙයි. ඉතින් මම අද යනකොට ක්ලයන්ට්ස්ලා කවුරුත්ම හිටියේ නැහැ. ඉතින් මම රිසෙප්ෂන් එකේ අක්කිගෙන් ඇහුවා මොකද උනේ කියලා. ඉතින් අද යාලා කලින්ම ක්ලෝස් කරන්න හිතාගෙන වැඩ ඔක්කොම නතර කරලා හිටියේ. මොකද එයාලා අද බර්ත්ඩේ පාටි එකකට යන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් තමයි මම එතෙන්ට ගිහිල්ලා තිබුණේ. ඉතින් මෙතන වැඩ කරන අයත් බර්ත්ඩේ ප්‍රසන්ට් එක ගන්න ගිහිල්ලා තිබුණා. ඉතින් මම හැමදාමත් එන නිසා ඉතින් මට ආයේ ගිහිල්ලා එන්නත් බැරි නිසා මම හිතුවා යාළුවා එනකම් ඉඳලා මගේ වැඩේ කරගෙන යන්න ඕනේ කියලා. ඒ අතරේ තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. රිසෙප්ෂන් එකේ අක්කිගෙන් මම පර්මිෂන් අරගෙන මේ වීඩියෝ එක කරන්න හිතුවා. එයාත් ඉතින් ඕකේ. ඒක නිසා මම ඔයාලට අද මේ වීඩියෝ එක අරගෙන එනවා. මම දැන් ඉඳගෙන ඉන්නේ මගේ eyebrows හදන්න කට්ටිය එනකන්. ඉතින් ඒ අතරේ මම කියන්නම් ඇයි මම මේ සැලොන් එකම මගේ eyebrows හදන්න තෝරගත්තේ කියලා. ඇත්තටම මගේ ටිකක් eyebrows වල hairs ටිකක් අඩුයි. ඉතින් කොහේ මොන සැලොන් එකට ගියත් එයාලට බෑ මගේ eyebrows එක හරියට ගානට හදාගන්න. එයාලා ඉතින් හේතුව විදියට කියනවා ඔයාගේ hairs අඩුයි කියලා. ඉතින් එක දවසක් මම හදිස්සියෙම නිෂා සැලොන් එකට ආවහම එයාලා එදා මගේ eyebrows හරිම ලස්සන හැදුවා. මුකුත්ම කිව්වෙත් නැහැ. ඉතින් එදා ඉඳලා හැමදාම මම ඉතින් මේ සැලොන් එකට හැමදාම හැම මාසයකට සැරයක් වගේම එනවා. ඉතින් ඒ නිසා මට ගොඩක් පුරුදු තැනක්. වෙනදට නම් මම එනකොට නීෂා මිස් ඉන්නවා. ඉතින් හිටියනම් මට ඔයාලට අද පෙන්වන්න තිබුණා. දවසක මම ඔයාලට හිටියොත් මම පෙන්වන්නම් මගේ වීඩියෝ එකකින්. ඉතින් දැන් ඔන්න ඇවිල්ලා මගේ eyebrows හදන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ අතරේ ඔයාලා බලා ගන්න මම වීඩියෝ කරනවා මගේ eyebrows කොහොමද හදන්නේ කියලා. ඔයාලා ටිකක් බලාගෙන ඉන්න ඒ දිහා. Soy arena, oh so bright. Baila conmigo toda la night. El ritmo suena. Can you feel? Move your body, it's so real. Vuélvete loco, don't stop now. Sigue el ritmo, I'll show you how. Fuego en el aire, burning high. Feel the heat bajo el sky. Baila, baila, sin parar. Shake your body, shine like star. Baila, baila, en el mar. Keep it going, no queda igual. Luna llena, shining down. Pies descalzos on the ground. Latido fuerte, boom, boom, boom. Take me higher, feel the zoom. Ooh, yeah. Break it down, feel the sway. Cerca de mí, don't run away. Tempo beats, let's ignite. Dance with me through the night. Baila, baila, sin parar. Shake your body, shine like star. Baila, baila, en el mar. Keep it going, no queda igual.
අදත් ලස්සනට මගේ අයිබ්‍රෝස් හැදුවා. thank you නිෂා සැලොන්. එහෙනම් ඉතින් ඔයාලටත් මේ වගේ ගැටලු තියෙනවා නම් අයිබ්‍රෝස් වල ඔයාලා මේ සැලොන් එකට ඇවිල්ලා try කරලා බලන්න. ඔයාලටත් මේ වගේ ලස්සන අයිබ්‍රෝස් දෙකක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මෙයාලා 300 rupees තමයි අයිබ්‍රෝස් හදන්න charge කරන්නේ. ඉතින් මම සල්ලි දීලා එතකොට මෙයාලා පොඩි රිසිට් එකක් දෙනවා. ඉතින් ඒ රිසිට් එකත් අරගෙන දැන් මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ අතරේ ඔයාලා බලන්න මම කොහොමද ඒක කරන්නේ කියලා මම වීඩියෝ එකෙන් පෙන්නනවා. ඔයාලට දැනගන්න තව චූටි දෙයක් කියන්නම්. මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අය ඉන්නවා නම් එයාලටත් මේක ගොඩක් වැදගත් වෙවි. මම දැක්ක මිස්ගේ Facebook page එකේ තියෙනවා hair style තක්සලාව කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා කියලා. මම හිතන්නේ මේ දවස්වල ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒකට join වෙලා මිස්ගේ experience share කරගෙන මේ ශේෂ්ත්‍රයේ දුර ගමනක් යන්න මිස්වත් ලක් කරගන්න. ඉතින් ඒ වගේ අලුත් තොරතුරු මා දැනගත්තොත් මම මගේ YouTube channel එකේ ඔයාලව ඉදිරියට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ අලුත් දේවල් දැනගත්තු ගමම මම ඔයාලට කියන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් එහෙනම් ගිහලා එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉස්සරහට පරිස්සමෙන් ඉන්න. take care bye bye. මට තව චූටි දෙයක් කියන්න අමතක වුණා. තාමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් ආදම මාව subscribe කරන්න. ඔයාලට මේ වීඩියෝ ගැන මොනවද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාලගේ කමෙන්ට් එක එනකන්. එහෙනම් මේ වගේ ගැටලු තියෙන අයට මේ වීඩියෝ එක share කරන්න. ආයෙම ළඟදිම හමු වෙමු.